කියලා දැද්දි. ඉතින් කිව්වා ගන්න කොහොමද? ඊළඟේ වල එකනේ. මොනවා පොඩ්ඩක් වෙනදකට කරවපුවා. මම කරන්නේ. අපි මං කියන්නේ මට Yo bang, oke tuh lele kata lagi ya, mayo pihi, anak kali mana pak? Narigi ka dun pang hatta lago mo ka dun. Baru ada lagali. Ini dilagi mana api deia. Ini main deia. Kamu kung lagi yan. Boni Productions. ඔලුව මගේ ඔබ පාරේන වාහන ගණන් කරනවයි ඔලුව Oh, මුදලාලි. ඔන්න කොමුරු ගෙට්ටේ පීදාපන් මේවා පීදාලා මිනිසුන්ට ගන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ ලෙල්ල දිය වෙලා තියෙන්නේ. අපි ඔබ තනියෙන් කුටු කුටු ගන්නනේ මං කිව්ව උදේ ඉඳන් කවුරු ආවේ නැහැ මුදලාලි. ඒක මිසක් මේ අද කොමුරු ලෝඩ් එකකුත් එනවා කිව්වා බම් මේ කොමුරු කිලෝ 500ක් මං ගේන්නේ කියලා කිව්වා. ඔය ටික ඉක්මන් කරලා විකුණන්න ඕන බා. මුදලාලි එච්චර ගෙනලා හරට්ට කන්නේ මේවා. අරහට කන්නේ මනුස්සයෙක්ට කන්න. සලාමේ ෂෝක් කොමුරු ගෙඩි බලාපන් මේ ෂෝප් එකට පයිලා තියෙන මේවා. අනේ බං අර උඩා කඩේට ගිහලා මට ඔය කොච්චර කරලා මම පවුලට ගිහින් දෙන්න මම පවුලට බඩේ අමාරුලු බා. දැන් හදිසියක අදිත්‍යයකට තමයි කිව්ව ඉක්මන් කොල්ල ගිහලා අරන් බරෙන් ඔක පීදාලා. උඩා කඩෙන්ද? ඔව් මට ගෙදරට ගිහිල්ලා එක දීලා එන්න තෝන බා. යන්න තේ බං ගෑනු. ආ මුදලාලි මං ගිහිල්ලා අරන් එන්න. ඔව්. යන්න. තාම නැහනේ හතරාම යන්න ඕන බලන්න. ආයෙත් කෙල්ල බල බල එන්න මැද. එහෙනම් වරෙන් ඔක පාද්දලා. ඉක්මන් කොල්ලා. බුදු අම්මේ කෙල්ලෙක් අතේ තරම් කතාවට යන්නේ. එනාමයි. එනා මුදලාලි. මම ගිහිල්ලා මේක පවුලට දීලා එනවා. එතකම් පොඩ්ඩක් කඩේ බලාගනි හොඳේ. හරි මුදලාලි. හරියට කිරලා දීපන් මනුස්සයන ගණන් මරක් දාලා දෙන්න. එක්ක මට පාඩු කරනවා නැත්නම් මිනිස්සුන්ගෙන් මැටිපුර ගන්න හරියට කරපන් ඈ. හරි මුදලාලි. හරි. මම ටක් ගාලා මේක පවුලට දීලා එන්න හොඳේ. හරි මුදලාලි. හරි හැදුවට බලන්න. අද නම් ගියේ ඔය හොඳ වැඩකට නෙමෙයි. ඔය ගියේ යෝගට් එක දෙන්න නෙමෙයි අද. වෙන වැඩකට ගියේ. ඔලි ඕ මත්තයෝ උඩු ගෙඩියක් දාන්නකෝ. දෙන්න සුපිරි බඩු තියෙන්නේ ආ. අනේ බයිදා වගේ නම් සුදු පාටේ වෙන ඔය පාරි ගෙදර ගිහිල්ලා කංකරච්චලේ දාන. ඉතින් මාත්‍යෝ අපි අතුල බලලා දෙන්නේ නැහැ නෝ ඉතින්. ඒ උනාට දෙනකොට දෙන්නේ ආය රතු පාටයි අරකයි මේකයි නේ. උනා හොඳ එකක් බලලා දෙනකෝ. මෙන්න මේක දෙන්න. දාලා දෙන්න. ආල් දෙන්න. අවුලක් නැහැ දාන්නකෝ අඩු කරලා. අපි ඉතින් මොකෝ මේ. අද විතරක් ගන්නවා උසනේ. මාත්‍යෝ මේකට දෙන්න 250ක් දෙන්න මේකට. 250? ඔව්. හරි එන හරි. එහෙනම් අපි ගියා. හරි. අම්බේ හරි අමාරුයි. මේක අන්දන් දෙවන්නත් බෑ. අම්මෝ කෑවෙත් නැහැ. පඩි කිනි ඉන්න බෑ. අතරොත් තිබහකුත් තියෙනවා. මේ යන්න ඕන බලන්න පැත්ත. උඩ පාට නෙන්නේ. Tio. උඩේ. දු අම්මේ කඩන මල්. Tio na katu. ඔක ඩිංග තියාපන්කෝ. පාර කොල්ලක් දෙන්න. දු අම්මේ ඔමින බබා. එකක් කරාපන් එක. දෙක තුන අල්ලගෙන ඌ මල්ලි මේ මනුස්සිට ඔහොම ඇහෙන්න කියන්නේ පා. මේක මේ දසනඩු අම්මගේ. ඒ කමන්නේ දැන් ඉවරයි වැඩි. හරිය තිව්වා. තිව්වා. මොකෝ මේ හති දාගෙන. අම්මේ ඉන්න බැරුව ඉන්නේ බං උඩේ කෑවේ නෑ බං කෑම හරි නෑ බං එල්ලිනෝ බඩත් එක වෙලිලා තියෙන්නේ කෑම හරි නෑ. මේ ටිකවත් මේ දවස්වල ආර්ථික අපහසුතාවමල්ලි හැමෝටම අරුබුද්දේ. මොකෝ මේ දැන් මොකද වෙන්න ඕන මගේ? වෙන්න ඕනේ කියන්නේ මට මේ මක් හරි බඩට ඩිංගක් දාගන්න. දැන් සල්ලි ඇති තියෙනවා අපි යන්කෝ කඩේකට. හාලි නෑ මට තියෙනවා රුපියල් 100ක් දෙන්න කොන්න. මානි මම ගිනාවේ නෑ බම් මේ පර්ස් එක පට්ටද ගිනාවේ නෑ. මං කියන්නේ වැඩි. එන්න තියෙනවා කොමුඩු කඩේ. ඔව්. මුදලාලියක් නෑ. ඔව්. මේක තමයි හොඳම වෙලාව. අම්මපා. මුදලාලිගේ ගෝලයේ විතරනේ ඉන්නේ. ඔව්. අනිමු කඩේ මම ගෙවන්නම් බිල. එන්නකෝ යන්න. අම්මපා. මේ උද්දේ වාලයා. කොමුඩු කෑම බඩ පිරෙන්නේ. වාලා මට තිබ්බයි දෙකම තිබුණා. මේ බඩිකින් නෑ යන්කෝ. දෙකම. මම මේ අර කඩපු මල් ටික හෙට පොයේ මම කරගන්න ගිහින් යෝගනියෝ ඔය කෙල්ලගොල්ලෝ මල් කඩන විදිහට පන්සලුන් මැදිනව පූජා කරන්නේ.
ගන්න බැරි නෝ හෙට මේ හරියට පාර පැන්න. ඕ අනේ. ඉතින් යන පාර දෙන්නේ පයින්. අම්මලා. දකුණ බලා නැවතත් කොහොම බලා. එනපම් මම එනපම් බුලියෝ එනපම් අමියෝ ඕ අම්ලල්ලි. ඕ කියන මාත්‍ය ඔය අර මොනවද දුනා ඉබල. ඌ ගෙදර ගියා ගෑන් ටියවගත් කව අම්මපා. ආ පැණි කොහමද? නිකෝම තොබ් බඩුනේ ඉතින් පැණි තීම. පිරි බඩු පැන් රහයි හොඳ බඩු තී උයි මේ යාපනේ වේ. ඔය තනමල්ලිල බඩු ඒක තමයි අඹ ගෙඩිය වගේ ගත්තා එහෙනම් උඹ රස ගෙඩියක් කපලා කමු එතනම කාලයක් මේක බලමු මේ කාපාට නෙමෙයිනේ. ගෙඩියක් කිරා මේ රතු පාටේ අපි වාඩිලාම කමු මාතේ 250ක තියෙනවා තනමල්ලේ බඩු කිව්වනේ විහාර ගියාම බඩු හොඳ ඇත්ති. මාතේ 250ක තියෙන 50ක වැඩිනේ ආ ටිකක් අඩු එකක් බලන්න 50ක වැඩි එදිපාට වැඩි. යාපම්බා 100 කට එකක්. ඊය උනාට කමන්නේ රස වෙන්න ඕන හරි 100යි මාතේ 100යි කපලා රාත්‍රියේ ගැපුවා. හ්ම් නපුකාරෙක් වගේ හොඳ. අම්මේ පටසි තෙල් කෑල්ලවද? ඕ මස් කෑල්ල වගේ දිනුනේ පාට නම් පාට මාතේ අඩු හොඳයි. අඩු හොඳයි නේ මොන ඔබ කෑල්ල කාපා. මේක නපුකාරෙක් ඕල්. මට බෑ මාතේ වඩුවක් වගේ අපේ මුදලාලි ආව මට කෑ ගහයි මං කනෝ දැක්ක තනමල්ලේ බඩු උනාට බා මේක වතුර වකුණනේ බා. අතුර තමයි කොමඩුනේ පොර මඩලන් තවරන් කාවා ආය වගේ නෙමෙයි මේ ගෙවා ගන්න කොහොමද? ඉලගවන්නේ මමනේ වංගෝ ඉතින් කොල්ලෝ කොහොම එකක්ද බිස්නස් එහෙම බිස්නස් නම් වැඩක් නෑ කතා කරලා බිස්නස් වැඩි හොඳයි මොන හොඳක්ද මහත්තයෝ මේ කැටේ පිරිලා ඇති. ඒක වැඩක් නැහැ කියන්නේ කතා කොල්. හොර මුදලාලි කොහට ගියේ මුදලාලි ගෙදර ගියා මේ ගෑනිට යෝගටයක් මේ දීලා එන්නේ කිය. ඕක කුපාඩිය හැබැයි. දස කුපාඩිය. තව හොන්න තවරන් කාපන් මොනේ බිල ගෙවුම් මොකක් හරි කරමු අන්න නම් ඇයි ගෙවා ගන්න. හරි මමනේ බිල ගෙවන්නේ කාපන්කෝ ඒකත් හරි එහෙනන්නේ දැන් නම් කුරුත් තව හිට වගේ. මේ බඩ පිරුණේ බාඩ පිරුනේ කියන්නේ දැන් නම් කුරුත්. යකෝ ඔබ කොමුඩු කෑවද මූණ හේතුවද කොමුඩු මොකෝ මූණ හේරුනේ බා ඊ? යේ අnder දින කෑවා වගේ නේ. කියලා නැද්ද ඒක දැන් මේක ගෙවා ගන්න කොහොමද? බිල ගෙවන්නේ නේ මම පොඩ්ඩක් වෙනදකට කරවපුවා මොකක්ද කරන්නේ? අදින් මං කියන්නේ පොඩි මට යෝ බං ඔප්පේ දුවේ ලෑල්ල කඩලා හරියන මම ඔප්පේ හිල අනර ගලේ වෙනපා. නරකී ගත්තුන පන් හත් කලා රෝම කඩු කරන්නේ බලමු අදලා ගාලේ මේ බිල ගෙවන අපේ දෙයියා මේ තමයි දෙයියා මොකම කොල්ල තියෙනවා අපේ ජීවිතේ දැක්ක නැති වෙලාවට. අඟපාන ඒක තමයි කියන්නේ මොකෝ මේ මල්ලි මේ රෝග බලන්න මේක හැටි බලන්න දැන් මෙච්චරේ අපි මෙච්චරලා කාලා තියෙන්නේ මේවනේ යෝ බක්කේ ඕක වෙන්න විදියක් නැහැ වෙන්න විදියක් නැත්නම් මේ අපි මොකෝ කරු තියෙන්නේ. අපි මොකෝ කරු වෙන්නේ ගෙදරින් ගෙනාලා යන්නේ මේක ASCII මේ මූ ළමනෙක් දානවා දැන් මේක කරන්න යන්නේ මේකට මොකක් හරි කරන්න වෙනවා මුදලාලියත් මුදලාලි නැති කරගම බෙදා දීපා. මේ දාදික ඒ මොකටද මම එහෙම දෙන්නේ මේක මේ ගන්නේ මමනේ දානවා මේ හප්පච්චෝ එහෙම දෙන්න බෑ මට අම්මේ. සල්ලි ගන්න මුදලාලිය කෑ ගන්නවා එහෙම දීපා රුපියල් 1000. ඊ චෙක් ගනි ෆෝන් එක ගන්න කෝල් එක ගන්න තාහ දීපා. දාගන්න තාගිය දාලා දීපාවට අරන් යන්න. අරන් දීපා අරන් දී මො ඉතිරිදා ගිහින් කන්න අනේ ගෙඩිය දීපා ඊපස්සේ මන් නම් ඉවරයි. හරි අනේ එහෙම කරන්න එපා ගෙඩිය දාලා දීපා කරන්නේ කිලින්න තාපා. තාපන්ගේ දිය. තාපා. ගෙඩිය දාලා දීපා ඉතිරිදා ගිහින් කන්න ගෙඩියක් තියෙන්නේ මේ බලාපන් කුරුමිනියගේ අණ්ඩම් මගේ කටේ. එලාවට ඔළුව කෑවේ නැති. ඔව් මුදලාලිය මගේ ඔළුව කයිද්දා මු මේකත් කියලා යම යම. එන්න නූට අම්මපා. මේකත් කියලා යම
යෝ දෙයියනේ මගේ දවසේ පඩිය තරංග යාරුන් කොමුඩු ගෙඩියකුත් අරන් ගියා එන්නම ගහපන් ඕකුන්ට හෙනම ගහපන් තව කොමුඩු ගෙඩියක් අරන් ගියා ඒකත් නිකන් ගෙනිත් ඒකක් කුණු වෙලාම තිබියා එනම ගහපන් ඕකුන්